දියවැඩියාව කියන රෝගවලට දේශීය වෛද්‍ය ක්‍රම තුළ තියෙන ප්‍රතිකාර කොයි ආකාරයෙන්ද තියෙන්නේ? මේක බොහෝ වෙලාවට අග්න්‍යාශගත රෝගී තත්ත්වයක්. වත්මන් සමාජය තුළ අපි දකින්න ලැබෙනවා මේ දියවැඩියා රෝගය හැදුනම මధుමේහය හැදුනම සීනි අඩු කිරීමේ ප්‍රතිකර්මයට විතර හැම වෙලේම රෝගීන් පෙළඹෙන්නේ. සීනි අඩු කිරීම කියන එක මේ රෝගෙට 100%ක් කරන ප්‍රතිකර්මයක් නෙමෙයි. මෙතනදී අපි රෝග නිදානය. මේ රෝගයට රෝගකාරක වෙන හේතු ගැන පැහැදිලි කරලා තියෙනවා. එතකොට අපේ වෛද්‍ය ක්‍රමය තුළ හේතු වලින් පළවෙනි රෝගියා මෑත් කරනවා, අයින් කරනවා. මෙම රෝගයත් එක්ක ඇති වෙන අතුරු ආබාධ. දැන් දියවැඩියා රෝගයේ උපද්‍රව විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇඟපත වේදනාව, අංග මර්ධය කියලා කියනවා. ඇස්වල පෙනීම දුර්වල වීම, එහෙම නැත්නම් ඇසේ සුද මතුවීම තියෙනවා. ආහාර දිරවීම සම්බන්ධ විශාල ප්‍රශ්නයක් දියවැඩියා රෝගියාට තියෙනවා. චර්ම රෝග වලට හැම වෙලේම දියවැඩියා රෝගියා මුහුණ පාන්න සිද්ධ වෙනවා. මේක උග්‍ර තත්ත්වයටපත් වුණාට පස්සේ පිරිමින්ගෙන් නම් ලිංගික මණි ප්‍රදාහය, කාන්තාවන්ගෙන් නම් යෝනි ద్వාර ප්‍රදාහය කියන තත්ත්වය ලිංගික ආශ්‍රිතව යම්කිසි ආකාරයකට රෝගියා පීඩනයටපත් වෙන අවස්ථා තියෙනවා. වකුගඩු වල යම් යම් විෂමතාවයන්ට මේ දියවැඩියා රෝගින්ද පෙළඹෙන අවස්ථාවල් තියෙනවා. අවසානයේ මේක කෝමා තත්ත්වයටපත් වෙන්න පුළුවන්. අපේ ආයුර්වේදයේ නිකම්ම සීනි අඩු කිරීමේ ප්‍රතිකාරයක් නොකර අර සියලුම උපද්‍රව වලට හරියන විදිහට අපි බෙහෙත් පන්තියක් ලබා දෙනවා. මගේ ප්‍රතිකාරවලදී මම රෝගියාට කිසිම හේතුවක් හින්දා ඒ උපද්‍රව ඇති වෙන්න ඉඩ කඩ තියන්නේ නැහැ.